අපි අද අපේ මැනේජර් දෙපළම අරන් යනවා මේ අපේ හාල් ගේන්න. මොකද චාලි ගියාට අපේ මුදලාලි ගණන් අඩු කරන්නේ නැහැ. අපි බලමු අපේ ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ යාළුවා වරන් ගිහිල්ලා මුදලාලිගෙන් ගාණ කීයක් කර අඩු කරගන්න කියලා බැරි වුණොත් එහෙම බොන්කිත් යනවා. මැන්ඩි හාල් ටික ගණන් පොඩ්ඩ අඩුවට අරන් දෙන්න ඕන මට. මැනේජර්ස්ලා උනා මේවත් දෙයක් කරන්න. අඩු ගානට ගන්න ඕන හාල් ටික. හොඳ ටෝක් කරන්න ඕන ඔයා ගිහිල්ලා. චාල් නයිද වැඩක් නැහැ. චාලි දැක්කම ගණන් වැඩි කරලා දෙන්න. චුදාලේ. අද යාළුවෝ දෙන්නම ඇවිල්ලා ඉන්නේ. යා. මෙහෙන් කක්කද? මෙන්ට චුදාන්න ඕන නම් ඒ පැත්තෙන් දාගන්න. යා. මෙහෙ. फोटो කොහොමද හාල් යන්නේ මුදලාලි මේ පාර? අපේ කෙනා තේ මේකලා දාලා ගන්නත් කිව්වා. යාගේ තියෙන හොඳ එක. මේ උගේ තාත්තලා ෂාක් එකේ ඉන්නර සර්දියනේ. එයාගේ මු යාත්තා. සර්දිය මං බ්‍රීඩින් සබ්ජෙක්ට් එක ගැන දන්නේ. යා වීඩියෝ එක FB එකේ මිනිස්සු බලලා නැත්තා. එදෙන්නවා කට්ටිය අඳුර. බයික් එකක් තියෙනවද? ඔව් බයික් එක. මේකනේ අපේ හාල්. මේකනේ රෝස් කැකුළු එක. ඔව් මේමයි මේක කරනවා හොඳද? හොඳයි කියන්නේ ගාන අඩුයි නේද එතකොට? චාලි කියන්නේ අඩු කරලා දෙන්න කියන්නේ මේ පාර. කිලෝ 1000 දාලා දෙන්න. ඈ 80 දාලා දෙන්න. කිලෝ කීයද? කිලෝ 500ක් දෙන්න. මැන්ඩි මේ එකවල් ගන්නේ. ඒ ඔයාගේ නේද? මේ දෙන්නව මගේ තම. ඩඩ්ලි සිරිසේනත් මෙයාගේ වීඩියෝස් බලනවා. අඩු කරලා දෙන්න කියන්නේ මැන්ඩි. 175 ට දාලා දෙන්න කියන්නේ. කිලෝ එක. මැන්ඩි. ඩිරෙක්ට් කන්ටැක්ට් දෙනවා යාට. කවුද මේ මේක ගත්තේ මොකද? යා. යන් එන. යන්න බෑද? යන් චා. මේ කොහොමද තියෙන්නේ? Google Map එකේ තියෙන ෆොටෝ පියා කියලා කරුවා. යා. එන ඉඳා. කිසි වැඩක් නැහැ මැන්ඩි වාගේ. ඒයි ඔය කොහෙද යන්නේ? ඕ ට්‍රැක් පයින් එක පාට. ඔය පිටිපස්ස නැගින්. මැන්ඩි දැන් හාල් ගෝණියකට යට වෙනවා. හාල් ගෝණියකට යට වෙනවා කියලා කිව්වේ. අයින් වෙන්නේ මැන්ඩි. මැන්ඩි බහින් බිමට. ඒක නිසා තමයි. ඒයි. හොඳ ඩයලොග් එකක්. ටයි එකක් දැම්ම නම් නියම පොරට.
හරිද මැන්ඩි බොකි පොන්කි වැඩක් නෑ අපා මැනේජර්ස්ලා